සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුලට. ඉතින් යාළුවනේ ඔයාලට මං අද අරන් ආවේ 18+ මූවි එකක්. ඉතින් 18+ මූවිස් බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට තමයි මේ මූවි එක. ඒ වගේ මතක් කරනවා ඔයාලා 18ට වැඩි කෙනෙක් නම් විතරක් මේ වීඩියෝ එක බලන්න කියලා. ඒ වගේම මේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න කියලා. ඉතින් යාළුවනේ අද මං අරන් ආපු මූවි එක තමයි The Housemaid කියන ගිය අවුරුද්දේ දෙසැම්බර් 19 වෙනිදා තිරයට එකතු වුණ ඒ වගේම තමයි මේ කතාව පැය දෙකකුයි මිනිත්තු 13ක් පුරාවට දිව යනවා. ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ IMDb දර්ශකයේ පැත්තේ ගියොත් 7ක ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් කුණු තක්කාලි දර්ශකයේ 174ක අගයකුත් මේකට ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි වැඩි කතා බහක් නොකොට යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයාලා කැමති නම් මේ වගේ අලුතෙන් එන movies TV series මන් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්ව ගන්න. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා ඔය පල්ලෙහින් තියෙන subscribe button එකට පොඩි touch එකක් දාගෙන යමු. ඉතින් යාළුවනේ මේ movie එක ඔයාලා download හෝ online බලන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ ඔයාලා මේ මූවි එක බලන්න ආසාවෙන් ඉන්නවනම් මම පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට දාලා තියෙනවා මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් ලින්ක් එකයි ඒ වගේම ඔන්ලයින් බලන්න පුළුවන් ලින්ක් එකයි ඔයාලට මේ දෙකෙන්ම සිංහල සබ් එකත් එක්කම මේ මූවි එක බැලීමේ අවස්ථාව තියෙනවා. එහෙනම් අපි යමු මේ මූවි එකේ කතාව පැත්තට. හරි ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ කතාව පැත්තට ගියොත් මේ මූවි එකේ කතාව ගෙතෙන්නේ මිලී කියන ගෘහ සේවිකාවක් මතයි. ඉතින් යාළුවනේ මෙයාගේ ඉතිහාසය එච්චර හොඳ එකක් නෙවෙයි. ඉතින් මම මෙයාගේ ඉතිහාසය කියන්නට ඔයාලට මේ මූවි එක බලද්දි මෙයාගේ ඉතිහාසය තේරෙන්න පටන් ගනී. ඉතින් යාළුවනේ මිලී කියන්නේ මෙයාට අම්මෙක් තාත්තෙක් නැති යාළුවෝ නැති සල්ලි නැති ඉන්න හිටින්න තැනක් නැති අසරණ කෙල්ලෙක්. ඉතින් මෙයා කිසියම් වරදකට తాවකාලිකව ඉන්නේ පැරෝල් කෙනෙක්. හේවත් නීතියට බැඳී අධීක්ෂණයක තමා මෙයා ඉන්නේ. එහෙම ඉතින් මෙයාට හම්බ වෙනවා එක ගෙදරක්. එක ගෙදරක් කියන්නේ වින්චෙස්ටර් කියලා පවුලක ජීවත් වෙන්න. මේ ගෙදර ඉන්නේ නීනා වින්චෙක්ස්ටර් ඒ වගේම තමා ඇන්ඩ්‍රෝ වින්චෙක්ස්ටර් සහ දුව සිසි සහ එන්සෝ කියලා වතු කම්කරුවෙක් මේ ගෙදර ජීවත් වෙනවා. කොහොම හරි පළවෙනි දවසේ මේ ගෙදර ගෘහ සේවිකාවක් විදිහට මිලි බැඳෙන්න යනවා. ඉතින් මෙයාගේ බලාපොරොත්තු පළවෙනි දවසේ කඩ කරගන්න සිද්ධ වෙනවා. නමුත් ඊළඟ දවසේ මෙයා මේක දිනා ගන්නවා. එහෙත් මේ ගෙදර වැඩ කර ඉන්නකොට මෙයාට ටික නීනා වින්චෙස්ටර් ගැන කිසියම් හෝ දෙයක් තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගුප්ත අద్භූත හැසිරීම් මිලීට විඳින්න සිද්ධ වෙනවා මේ නීනා කියන ගෙදර අයිතිකාරයෙක්ගෙන්. ඉතින් යාළුවනේ මේත් එක්කම ගලාගෙන යන මේ ජීවිතවලට නවතින්න වෙන්නේ එක්කේද වාචකයෙන්. ඒ මොකක්ද? කාටද මේ අනුතුර වෙන්නේ? නැනීටද මිලීටද ඇන්ඩ්‍රෝටද? මොකද්ද මේක යටින් තියෙන ගේම් එක? මේවා දැනගන්න ඔයාලා මේ කතාව බලන්නම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමා ඔයාලා 18ට වැඩි කෙනෙක් නම් විතරක් මේ මූවි එක බලන්න. මොකද මේකේ අසභ්‍ය දර්ශන ගොඩක් අන්තර්ගත වෙනවා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වෙන මූවි එකක් තමා මේ මූවි එක. ඉතින් යාළුවනේ තවත් මේ වගේ මූවි එකකින් හරි TV series එකකින් හරි හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. සියලුම දෙනාට සුබම සුබ දවසක්.